එක එක්කෙනාට එක එක අන්වර්ථ නාම තියෙනවානේ. හර්ෂ, ඔස්තාර්, ආර්ථික, සජබ. ස්තාර් ඉන්නකොට ඔස්තාරකින් ආර්ථිකය ගැන අහන්න නැතුව වෙන මොනවද අරබ දිස්ත්‍රික් නායකයා නෑ නේ? නෑ ඒක අදාළ නෑ. මම කොළඹ දිස්ත්‍රික්ක මන්ත්‍රී කෙනෙක් තමයි. ඔය නායකයා කවුද කොළඹ දිස්ත්‍රික්කේ? අනේ මොනවා කියන්නද මල්ලි, දෙනවනම් දෙනව නැත්නම් දෙන්නේ නෑ. මම තමයි ඉතින් කොළඹ දිස්ත්‍රික්කේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා. නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. තරහක් තියෙනවද එතුමත් එක්ක? ඇයි මොනවා තරහ? තීරණාත්මක බලකණුව තියෙන්නේ කොළඹනේ. කොළඹ නගරාධිපති පත් කිරීම කියන කාරණාවනේ. අපිට පේන්නේ මුජිබ විතරයි එතන සීන් එකේ ඉන්න බව පේන්නේ. කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධව හැකියාවක් තියනවද? අපිට කොහොමද අපේ UNP එකේ අනික් කට්ටිය SLMC කට්ටිය එකතු කරාම අපිට මාලිමාවට වඩා තියෙනවා. ඒතර රහස් ඡන්දයක් නෙමෙයි විවෘත ඡන්දයකට යන්න කියලා. ඒ එහෙම කරන්නේ ෂුවර් නැති හින්දාද? යටින් එකක වෙලා යටින් අනිත් පැත්ත දෙන්න පුළුවන් නේ. වාහන ආනයනය. ඔබම ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තුවේ. වාහන අවනානය ඉතාම අවදානම්. බදු වැඩි. මේ වගේ ගණන් වලට කවුද වාහන ගන්නෙ? මෙම ගන්න සල්ලිකාරෝ ඉන්නවද? වාහන ආනය අතිශයින් අවදානම්. මොකද මේ වගේ ගණන් වලට කවුද වාහන ගේන්නේ? හරි ඔහොම වාහන ගේන සල්ලිකාරයෝ මං නම් හිතන්නේ ඉන්නවා කියලා. හර්ෂද සිල්ලමටම සිද්ධ වෙනවා. කස්ටම් එක ඉස්සරහා කියන්නේ දැන් ඕගොල්ලෝ හොඳයිනේ. It's quite obvious that you will meet the target on vehicle. I'm glad. I mean, honestly, the customs seems to be doing quite well. After a long time, we are meeting targets. හර්ෂද සිල්ලා කියනවා ෂා ඔයගොල්ලෝ නියමයි නේ දැන්. ඕගොල්ලෝ ටාගට් චීව් කරගෙන යනවා. ඒ හර්ෂටම මෙහෙම කතා කරලා සිද්ධ වෙච්ච එක මොකද්ද? ඒක දෛවයේ සරදමක් කියලාද මං කියන්නේ. කවදාවත් මෙහෙ වැඩක් කරාද? මොකද්ද මේ කරන්නේ? කොහොමද ඉතිහාසයේ අපිට අපි ප්ලේන් අරන් ලීස් කරලා තමයි. ඔව් ලීස් කරලා තමයි. සල්ලි ගන්න ප්ලේන් නෑ. ප්ලේන් මම කියන්නේ බස් ගන්න. මන්දක මේ පොළඹ පල්ලේ ෆ්ලයිට් එකක් යනවා. මේක ලීසින් ක්‍රමයට ගත්ත කුලියට ගත්ත ගුවන් යානය. මේ කුලියට ගත්ත එකක් ගෙනල්ලා පෙන්නනවා නම් ඒ මේකේ ඕගොල්ලෝ වයිපරයක් ගැන අහනවා මේ. මම වයිපරයක් ගැන ඇහුවේ නෑ. වෙච්ච ආර්ථික උස්තාර ඉන්න පක්ෂේ වයිපර වැඩ කරන්නේ නෑ. වතුර මගින් ස්ප්‍රේ කරලා ඒක පිළිගන්න එක. අන්න ඒක ස්ප්‍රේ කරනකොට මම දැක්කා ඒකේ වයිපර් එක වැඩ කරන්නේ. $75000 මේ ප්ලේන් එකට දුන්නා. අඩු ගානේ මේ ප්ලේන් එක උඩින් ගිහිල්ලා බිමින් පාට පහත් කරන් ගිහිල්ලා අපි දැක්කා. අර බිමන් රත්නායක කියනවා කැන්සල් කරපු එග්‍රීමන්ට් එකේ ප්ලේන් තුනට $8,00,000 ප්ලේන් එකක් තියා තට්ටක්වත් නෑ. කොළඹ දිස්ත්‍රික් නායකයා නෑ නේ? නෑ ඒක අදාළ නෑ. මම කොළඹ දිස්ත්‍රික්ක මන්ත්‍රී කෙනෙක් තමයි. ඔය නායකයා කවුද කොළඹ දිස්ත්‍රික්කේ? සජිත් ප්‍රේමදාස මේ පක්ෂ නායකයා. ආසල්ලයක් ගන්න ඕනේ. අනේ මොනවා කියන්නද මල්ලි, දෙනවනම් දෙනව නැත්නම් දෙන්නේ නෑ. මම තමයි ඉතින් කොළඹ දිස්ත්‍රික්කේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා. සම්පූර්ණත් ඉල්ලලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. තරහක් තියෙනවද එතුමත් එක්ක? ඇයි මොනවා තරහ? මම දන්නවා ඔබතුමාට කොහෙන් හරි හෙඩ්ලයින් එකක් ගන්නයි අවශ්‍ය. බූරුවෝ. හරි දැන් මම ඒක ඇහුවේ මොකද නේ? කොළඹ ගොඩක් තීරණාත්මක බලකණුව තියෙන්නේ කොළඹනේ. කොළඹ නගරාධිපති පත් කිරීම කියන කාරණාවනේ. එතන එතනදී ඔබ මොකක්වත් තීරණාත්මක අපිට පේන්නේ මුජිබ විතරයි එතන සීන් එකේ ඉන්න බව පේන්නේ. නෑ මෙහෙමයි, මුජී තමයි කොළඹ ආසන 5 සාමාන්‍යයෙන් හසුරුවන්. හරි මුජීට එතන ඒ අවස්ථාව දෙන එක කිසිම අවුලක් නැහැ. මොකද ඔහු තමයි ඒ සම්බන්ධයෙන් හොඳටම දන්නේ. ස්වාධීන 9යි. දැන් මේ ඔක්කොගෙම යුතුව මේ කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධව හැකියාවක් තියනවද? අපිට කොහොමත් ඒ කියන්නේ අපේ UNP එකේ අනික් කට්ටිය SLMC කට්ටිය එකතු කරාම අපිට මාලිමාවට වඩා තියෙනවා. දැන් සතුටුද කියලා තමයි අහන්න වෙන්නේ. හැබැයි මෙතන තියෙන රහස් ඡන්දයක්. ඔව්. නෑ රහස් ඡන්දයක්ම වෙන්න ඕනේ. නමුත් ඔබතුමාලා කොහොමද කියන්නේ අපිට පිහිටවන්න පුළුවන් කියලා? මේ මොහොතේදී ඡන්දේ තීරණය වෙන්නේ. මම දැක්ක යෝජනාවක් ඉදිරිපත් කළා රහස් ඡන්දයක් නෙමෙයි විවෘත ඡන්දයකට යන්න කියලා. විවෘත ඡන්දයක් තියෙනවා. ඒතකොට කාටවත් පෙන්වන්න පුළුවන් අපි කාත් එක්කද හිටගන්නේ කියලා. ඒ එහෙම කරන්නේ ෂුවර් නැති හින්දාද? යටින් එකක වෙලා යටින් අනිත් පැත්ත දෙන්න පුළුවන් නේ. රහස් ඡන්දයක් තියන්න නම් රහස් ඡන්දයක් තියන්න ඕනේ කියලා මැජොරිටි එකෙන් තීරණය කරන්න ඕනේ. එතකොට රහස් ඡන්දයක් තියෙන්න ඕනේ කියලා මැජොරිටි එක තීරණය කරනවා නම් එතන එහෙමනම් ඒ කණ්ඩායම ඒක ඉදිරිපත් කරන යෝජනාව ඉදිරිපත් කරලා ජයග්‍රහණය කරන කණ්ඩායමට බොහෝ වෙලාවට ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙයි. දැන් අපි දැකලා තියෙනවා මේ රටේ ආණ්ඩු පව එකට අවිලා ජනාධිපති අගමැති කරගන්න බැරි තත්ත්වයක් උද්ගත වුණා ඉතිහාසයේ. ඉතින් පළාත් පාලන ආයතන කොහොමද දැන් උතනක් තියෙන්නේ ආචාරුවක් වගේ එකතුවක්.
එක එක්කෙනාට එක එක අන්වර්ථ නාම තියෙනවානේ. හර්ෂ, ඔස්තාර්, ආර්ථික, සජබ. ඒ නිසා එයා ඉන්නේ ඔස්තාර් ඉන්නකොට ඔස්තාරකින් ආර්ථිකය ගැන අහන්න නැතුව වෙන මොනවද අහන්නේ මෙච්චර. You naughty. වාහන ආනයනය ඔබම ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තුවේ. වාහන අවනානය ඉතාම අවදානම්. බදු වැඩි. ඔබමයි කියන්නේ. මේ වගේ ගණන් වලට කවුද වාහන ගන්නෙ? මෙම ගන්න සල්ලිකාරෝ ඉන්නවද කියලා කියනවා. ඊයේ ජනාධිපතිතුමා කිව්වා මේ බදු වැඩිවීමේ වැඩි දායකත්වයක් තියෙන්නේ මෝටර් වාහන ආනයනය හරහා කියලා. එන්නේ. දැන් වාහන ආනය අතිශයින් අවදානම්. මොකද මේ වගේ ගණන් වලට කවුද වාහන ගේන්නේ? හරි ඔහොම වාහන ගේන සල්ලිකාරයෝ මං නම් හිතන්නේ ඉන්නවා කියලා. මේ ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම භයානකයි අවදානම්. Many months later. හර්ෂද සිල්ලමටම සිද්ධ වෙනවා දෛවයේ සරද මද්ද මන්දා කස්ටම් එක ඉස්සරහා කියන්නේ මේ කියලා කියනවා. දැන් ඕගොල්ලෝ හොඳයිනේ. මෝටර් වෙහිකල්ස් වලින් 84 බිලියන් කලෙක්ට් කරලා තියෙනවා පළවෙනි මාස 4ට. අද වෙනකොට බිලියන් 136ක්. දැනට මාස 5ට AC ඕපන් වෙලා තියෙන $1 මිලියන 600 නම් තවත් මිලියන 400ක් ගත්තාම එතකොට 1 බිලියන් ටාගට් එක එනවා. එතකොට තව මාස 7ක් තියෙන හින්දා. එතකොට ඒකේ possibility එක තියෙනවා 450 ගන්න. ඒක හරි. It's quite obvious that you will meet the target on vehicle. I'm glad. I mean, honestly, the customs seems to be doing quite well. After a long time, we are meeting targets, beating targets. හර්ෂද සිල්ලා කියනවා ෂා ඔයගොල්ලෝ නියමයි නේ දැන්. ඔයගොල්ලෝ ටාගට් චීව් කරගෙන යනවා. ඒ හර්ෂටම මෙහෙම කතා කරන සිද්ධ වෙච්ච එක ගැන මොකද්ද ඒක දෛවයේ සරදමක් කියලාද මං කියන්න ඕනේ. Emotional damn it. මේ එකතු කරන බදු නාස්ති කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා දැන් ඔයගේ කට් එකේ පෙන්නවා. දැන් මොනවද කරන්නේ? දැන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ පාඩුව ගිය අවුරුද්දේ රුපියල් බිලියන 8.4යි. හරි. 144කින් බලාපොරොත්තු වෙච්ච පාඩුවට වඩා පාඩුව වැඩි වෙලා. රූට් 45ක් යනවා. ඒකෙන් රූට් 31ක් පාඩුයි. හරි. එතකොට මේ ප්ලේන් එකක් ගෙනල්ලා මහා ලොකු ෂෝ එකක් දාලා ෆ්ලයි මොකද්ද මේ ලෝ ෆ්ලයි කරලා මීට කලින් ප්ලේන් ගත්තේ නැද්ද අපි? මීට කලින් ප්ලේන් ලීස් කරේ නැද්ද? අනේ රත්තරන් මාමේ. කවදාවත් මෙහෙ වැඩක් කරාද? මොකද්ද මේ කරන්නේ? ඉතින් කොහොමද ඉතිහාසයේ අපිට අපි ප්ලේන් අරන් ලීස් කරලා තමයි. ඔය ලීස් කරලා තමයි. හැමදාම අරන් ලීස් කරලා තමයි. සල්ලි වලට ගන්න බෑනේ. සල්ලි ගන්න ප්ලේන් නෑ. ඒ කියන්නේ ලීස් කරලා මම කියන්නේ නමුත් මහානෝ නේද? අනිත් එක ඩොලර් බිලියනයකට වඩා මේක ණයයි. හර්ෂ වගේ ආර්ථිකය දන්න කෙනෙක්ගේ පක්ෂයක් අවුරුදු 14ක් පරණයි කියලා කිව්වා. ලීස් කරයි කියලා කිව්වා. වයිපරේ වැඩ කරන්නේ. එහෙම කතා කරන හරියද? ඒක නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ ඒක නෙවෙයි. මම කියන්නේ ඒක නෙවෙයි. Hold up. Wait a minute. මන්දක මේ කොළඹ පල්ලෙන් ෆ්ලයිට් එකක් යනවා. ඇයි මේ ලංකාවට ආපු මේ පළවෙනි ප්ලේන් එකද මන් දන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ මෙච්චර ලංකාවට ප්ලේන් ආවේ නැද්ද? අනිත් දවස් වලට එන හෙලිකොප්ටර්ද ලංකාවට? මේක ලීසින් ක්‍රමයට ගත්ත කුලියට ගත්ත ගුවන් යානය. මේ කුලියට ගත්ත එකක් ගෙනල්ලා පෙන්නනවා නම් අවදාරි දවසක Tamanගේ අයිතියටම ගත්ත එකක් ගෙනවත් මොනා කරයිද මන් දන්නේ නැහැ. ගෙනල්ලා ගෝල් පේස් එකේ නවත්තලා තියලා දෙයි මිනිස්සුන්ට ඇවිල්ලා මේක අල්ලලා බලපන් කියලාත් කියයි. තමුසෙට වයර් දෝයි. ෆ්ලයිට් එකක් යනවා. මේ පළවෙනි ප්ලේන් එකද මන් දෙන්න ආවේ නැද්ද? ගුවන් යානය. මේ ගුවන් යානය. ගුවන් යානේ අනනයක් ආපම අර ගුවන් යානේ ගෙනල්ලා මේක මේ ගුවන් යානයක් අලුත් ප්ලේන් එකක් මේ ගුවන් යානේ ප්ලේන් එකක් එහෙම වෙන්න බෑ. පිස්සු නැත්තම් ෂෝක්. මම කියන්නේ ලොකු ෂෝ එකක් දාලා මේ ලෝ ෆ්ලයි කරලා මේක මිනිස්සුන්ට පෙන්නලා අඬලා පෙන්නන්න හදනවා මේ අපි එකතු කරන බදු සල්ලි වියදම් කරන්න මේකට කියලා. ඔපචුනිටි කොස්ට් එක මොකද්ද? ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක ලාභ ලැබුවත් හරි මේ වියදම් කරන සල්ලි අපේ කමිටුවෙන් රුපියල් මිලියන 20000 මේ කට්ටියට දුන්නා දැන් මාස කිහිපයකට කලින්. මිලියන 20000. හැබැයි මේ ප්ලේන් එක ශ්‍රී ලංකන්නේ ගොඩ ගන්නත් එපා. ශ්‍රී ලංකන් එක ගොඩ ගන්න මට කියන්න ඇයි අපිට බැරි අනිත් ආයතනත් එක්ක එහෙමත් නැත්නම් ලෝකේ සියලුම වාගේ එයාලයින් මේ දවස්වල ප්‍රොෆිට් කරනවා ඒගොල්ලෝ එෆිෂන්ට්ලි අනිත් කණ්ඩායම් අනිත් එමිරේට්ස් එක කරනකොට අපිට ප්‍රොෆිට් තිබ්බනේ අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ශ්‍රී ලංකන්නේ අදිය නෙමෙයි $1,75,000 මේ ප්ලේන් එකට දුන්න අඩු ගන්න මේ ප්ලේන් එක උඩින් ගිහිල්ලා බිමින් පාට පහත් කරන් ගිහිල්ලා අපි දැක්කා. අර බිමන් රත්නායක කෙනෙක් කැන්සල් කරපු එග්‍රීමන්ට් එකේ ප්ලේන් තුනට $8,00,000 ප්ලේන් එකක් තියා තට්ටක්වත් නැහැ. මේකේ ඔයගොල්ලෝ වයිපරයක් ගන්න අහනවා මේ වතුර මගින් ස්ප්‍රේ කරලා ඒක පිළිගන්න එක. අන්න ඒක ස්ප්‍රේ කරනකොට මම දැක්කා ඒකේ වයිපර් එක වැඩ කරන්නේත් නැහැ. වතුර මගින් ස්ප්‍රේ කරලා ඒක පිළිගන්න එක. අන්න ඒක ස්ප්‍රේ කරනකොට මම දැක්කා ඒකේ වයිපර් එක වැඩ කරන්නේත් නැහැ. මම වයිපරයක් ගැන ඇහුවේ නැහැ. මෙච්චර ආර්ථික උත්තරී ඉන්න පක්ෂේ වයිපර් වැඩ කරන්නේ නැහැ.
වයිපර් එක වැඩ කරනවා වයිපර් එක වැඩ ගන්නද වයිපර් එක හදාගන්න කියන්නේ නෑ ඊට පස්සේ දවසේ ඉන්දුනීසියාවට ලෑන්ඩ් කරානේ ටෙක්නිකල් ෆෝල්ට් එක ඒක නෙමෙයි. හරි නෑ ඒ ප්ලේන් ඒ ප්ලේන් එකද මන් දන්නේ නැහැ කවුද දන්නේ ඒක නෙමෙයිනේ. මන් දන්නේ මන්ද ඔබ අපිට දැනගන්න බෑ බුද්ධල් කවුරුද සම්බන්ධද? ආවේ ඒ ප්ලේන් එකද? නෑ මම දන්නේ නැහැ ඔය ඔයගොල්ලෝ නලින් බණ්ඩාර වයිපර් වැඩ කරන්න යා කිව්ව එකද? ඈ? මම අපි දැනගන්න ඉන්නේ ඒක. මම දන්නේ නැහැ මොන ප්ලේන් එකද කියලා ප්ලේන් එකක් මම දන්නේ ප්ලේන් 22 ක් තියෙනවනේ මොකක් හරි එකක් අපි ලෑන්ඩ් කරාගෙන ඔබ කියන්නේ නෑ නෑ ඔය වගේ ආතල් හැමදාම දෙන්න ඕනේ හොඳේ